ඔන්න චූටි දේ පුතේ මම අද ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන්නේ රත්තරන් මාළුවෙක්ගේ කතන්දරයක්. ඉතින් අපි මේ කතන්දරේ බලමු නේද? හරි, වැඩි කතා නැතුව අපි කතාවට යමු. ඔන්න එක මත්තික රටක ලස්සන චූටි දුප්පත් ගෙදරක් තිබුණා. ඉතින් මේ ගෙදර ජීවත් වුණේ දීවරයෙකුයි එයාගේ නෝනයි. මේ දෙන්න හුඟක් දුප්පත්. හරියට කන්නවත් කෑම ටිකක් තිබුණේ නැහැ. ඔන්න අදත් වෙනද වගේම මේ ගමරාල මාළු ටිකක් අල්ලගන්න කියලා මුහුදට යන්න ලෑස්ති වුණා. අපි බලමුකෝ ගමරාලට අදවත් මාළු ටිකක් හම්බ වෙයිද කියලා. හරියට මාළු ටිකක් අල්ලගන්න බැරි වුණොත් හාමිනේටයි මටයි බඩගින්න ඉන්න වෙන්නේ. එහෙම හිතපු ගමරාල ටිකක් වෙලා මුහුද දිහා බලාගෙන හිටියා. එක පාරටම රත්තරන් පාට ලස්සන මාළුවෙක් මේ ගමරාලගේ දැලට අහු වුණා. ගමරාලටත් හරිම පුදුමයි. ඒ මාළුවා කොච්චර ලස්සනද කියනවනම් ගමරාලට හිතා ගන්නවත් බැරි වුණා. ගමරාල පුදුමෙන් බලාගෙන හිටියා. මම මේ තරම් ලස්සන මාළුවෙක් කවදාවත් දැකලා නැහැ. පොළට අරන් ගියා නම් හොද ගානකට විකුණලා තිබුණා. ගමරාල මාළුවව ටක් කාලා අල්ලගත්තා. හරිම පුදුමයි. මෙන්න එකපාරටම මාළුවා කතා කරන්න ගත්තා. ගමරාලටත් හිතා ගන්න බැරි වුණා. අනේ මාව අල්ලගන්න එපා. මාව අතෑරලා යවුවොත් මම ඔයාට වරන් 3ක්. ඔන්න ඉතින් මාළුවා කිව්වා මාළුවව බේරලා යවුවොත් එහෙම මාළුවා ගමරාලට එයා ඉල්ලන ඕනම දෙයක් දෙන වරම් 3ක් දෙනවා කියලා. ගමරාල ඒකට හරිම කැමති වුණා. ගමරාල මාළුවව අතෑරලා යවුවා. හරි, මම ඔයාව අතාරින්නම්. හැබැයි මට කියපු වරම් 3 දෙන්න ඕනි. හරිද? එහෙම කියපු ගමරාල රත්තරන් පාට මාළුවව අතෑරලා ආයෙත් ගෙදරින් පිටත් වුණා. ගමරාලට හරිම සතුටුයි. ගමරාල ඉක්මනට ගෙදර ඇවිල්ලා හාමිනේට වෙච්ච හැමදේම කියන්න පටන් ගත්තා. හාමිනේ, අද පුදුම වැඩක් උනේ. හැබැයි ගමරාල කියපු දේ හාමිනේ නම් විශ්වාස කරේ නැහැ. හාමිනේ හිතුවේ ගමරාල බොරු කියනවා කියලා. ගමරාලට ඉතින් මම බොරු කියනවා කියලානේ හිතන්නේ. දැන් කන්න ඉතින් ගමරාලට ඔන්න දැන් හොඳටම බඩගිනි වෙලා ඉන්නේ. ගමරාල කල්පනා කරම හිතනවා දැන් මට කන්න කේක් ගෙඩියක්වත් තිබුණා නම් කියලා. ඔන්න එකපාරටම කේක් ගෙඩියක් ඇවිල්ලා ගමරාලලාගේ ගෙදර දොරේ ඇලුණා. ගමරාලටයි ගමහාමිනේටයි හරිම පුදුමයි. ඒ වුණාට ගමහාමිනේට ටිකක් තරහක් ගියා. මොකද එච්චර අඩුපාඩු දෙද්දි ගමරාල කේක් ගෙඩියක් නේ ඉල්ලලා දෙන්නේ. මේකට නම් ගමරාලට තරහ ගියා. ගමරාල තරහ ගිහිල්ලා කේක් ගෙඩියට කිව්වා අනේ මේ කේක් ගෙඩිය මේ ගෑණිගේ මූණ ඇලුණා හොඳයි කියලා. ඔන්න එතකොට එකපාරටම කේක් ගෙඩිය පාවෙලා ඇවිල්ලා ගමහාමිනේගේ මූණ ඇලුණා. ඔන්න ඉතින් රත්තරන් මාළුව දීපු දෙවනි වරයත් ඔය විදියට ඉවර වුණා. දැන් ඉතින් ඉතුරු වෙලා තියෙන්නේ තව එකම එක වරයක්. ගෙඩිය තාම ගමහාමිනේගේ මූණ ඇලලා තියෙන්නේ. ගමරාලටත් දුකයි. ගමරාලයි ගමහාමිනේ ගොඩාක් උත්සාහ කරා කේක් ගෙඩිය ගලවන්න. අනේ මේක ගැලවෙන්නේ නෑනේ. දැන් මොකද කරන්නේ? කමක් නෑ. අන්තිම වරම විදියට මේක ගැලවෙන්න කියලා ඉල්ලනවා. ඉතින් ඔන්න ඕම ගමරාලයි ගමහාමිනේ අන්තිම වරම විදියට කේක් ගෙඩිය ගමහාමිනේගේ මූණෙන් ගැලවෙන්න කියලා ඉල්ලුවා. දැන් ඉතින් මොකද කරන්නේ? වරම් 3ම ඉවරයිනේ. ගමරාලටයි ගමහාමිනේටයි හරිම දුකයි. ගමරාලයි ගමහාමිනේ අන්තිමේදී තේරුම් ගත්තා එයාලා කල්පනා කරන්නේ නැතුව කරගත්තේ කොච්චර මෝඩ වැඩක්ද කියලා. අනේ අපි කලබල නොවි කල්පනාවෙන් වැඩ කරා නම් මෙහෙම වෙන්නේ නෑනේ. ඉතින් පුංචි යාළුවේ ඔන්න අදට කතා ඉවරයි. තව කතාවක් අරගෙන එනකම් ඔයාලා පරිස්සමින් ඉන්න ඕන. හොඳද?